සංචිතවල අත් වශයෙන්ම ඩොලර් බිලියන 7යි ප්‍රමාණය කියන එක අපි අර ජාත්‍යන්තර උළර මුදලේ තියෙන ඒ ගුසුම්ගත ආකාරයට ඒක ඉලක්කයක් නෙවෙයි ඒක ඇස්තමේන්තුවක්. එතකොට ඒ ඇස්තමේන්තුව ළඟ යනකොට අපේ ඉලක්කය වගකීම තියෙන්නේ අපි කියන්නේ net international resource. සුද්ධ විදේශ සංචිත කියන එක තමයි අපිට තියෙන්නේ. ඒකෙන් අනුව තමයි අවුරුද්ද ඇතුළත අර කොච්චර ප්‍රමාණයක් මාකටිං එක පර්චේස් කරලා බිල්ඩ් අප් කරනවද NIR එක. අපි එකක් ටාගට් එකක් අනිත් එක කොච්චරද මේ සාමාන්‍ය එස්ටිමේට් එකක් කොච්චර දුර යන්න පුළුවන්ද කියන එක. එතකොට අපිට පැහැදිලිවම පේන්න තියෙනවා ටාගට් එකට යන එක කිසිම ගැටලුවක් නැහැ. ඒක දැනටම අපි ටාගට් වඩා ඉහළින් තමයි NIR කියන එක ඉහළින් තමයි පවත්වාගෙන යන්නේ. ඒතකොට NIR එක පවත්වාගෙන ගියාම අර gross කියන එක gross official resource කියන එක බලපාන්නේ ගොඩක් කරුණු තියෙනවා. එකක් තමයි රජයට ලැබෙන ණය උදාහරණයක් විදිහට ADB World Bank වගේ ඒවායින් ලැබෙන ණය. නැත්තම් ව්‍යාපෘති හරහා ජපානය, චීනය වගේ ඉන්දියාව රටවල් ව්‍යාපෘති හරහා ලැබෙන ණය ප්‍රමාණය. එතකොට ඒ ඔක්කොම එකතු වුණාම තමයි අර gross කියන එකට එන්නේ. අපේ NIR net එකට අමතරව ඒක තමයි අනිත් එකක short term swaps වලින් කොච්චර මැචු වෙනවද අලුතෙන් ගන්නවා කියන්නේ. ඒ ඔක්කොම බැලුවාම දැන් අපි පේනවා gross කියන එක තමයි අපි අර 6 බිලියන් 6.2ක් විතර තියෙන්නේ. එතකොට 7ට යනකොට විශේෂයෙන් ඉදිරියට පේන්න තියෙනවා අපි දාතන මුල්ලාර මුදලේ තව වාරිකයක් දැන් මේ කණ්ඩායමක් ඇවිල්ලා සාකච්ඡා කරනවා ඊළඟ වාරිකය පුළුවන් ඒක අවුරුද්දකට පෙර. නමුත් සමහර දේවල් විශේෂයෙන් ලෝක බැංකුවෙන් බලාපොරොත්තු වෙච්ච ඒ අර පොලිස් සපෝට් කියන එක යම්කිසි රජයේ මැතිවරණ සහ අනිකුත් දේවල් නිසා ප්‍රමාදිත නිසා සමහර කොටසක් මේ අවුරුද්ද තුළ නොලැබීමේ හේතුවක් තියෙනවා. ඒතකොට ඒ නොලැබුණොත් ඒ ප්‍රමාණයෙන් අර ග්‍රොස් කියන එක අඩු වෙන්න පුළුවන්. ඒතකොට 7 කියන එකට මම හිතන්නේ අපි පුළුවන් තරම් උත්සාහ කරනවා පුළුවන් තරම් යොතු කරගෙන මේ සංචිත ගොඩනගා ගන්න. නමුත් ඒකේ යම්කිසි එක තියෙනවා කම්පෝනන්ට්ස් වලින් සමහර ඒවා වෙන්න පුළුවන් සමහර ඒකට වැඩි වෙන්නත් පුළුවන්. අපි වැඩිපුර පර්චේස් කරොත් අපිට ඒක අඩු කරගෙන එතනට යන්න පුළුවන්. බැරි වුණොත් පොඩි අඩුවක් තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ කරුණු මත තමයි ওই 7යි කියන එකට යන්න වෙන්නේ. අනිකුත් සියලුම ඒ ඉලක්කගත අපි බලාපොරොත්තු වෙච්ච ඉන්ෆ්ලුවන්ස් විශේෂයෙන් රජයට ණය වශයෙන් ADB World Bank සහ අනිකුත් ජාත්‍යන්තර පාසකරුවන්ගේ ලැබෙන ණය සම්පූර්ණයෙන් ලැබුණොත් තමයි එතනට යන්න පුළුවන්. ඒක ඊළඟ මාස කිහිපය තුළ රජය දැඩි අපි විශේෂයෙන් දන්නවා අර public investment විශේෂයෙන් ප්‍රොජෙක්ට් කියන ප්‍රමාදු ණය මේ පහුගිය කාලය තුළ ක්‍රියාත්මක කිරීම. එතකොට ඒව අනුව ලැබෙන මුදලුත් යම්කිසි ප්‍රමාදයක් තියෙනවා. ඒක ලබන අවුරුද්දේ තමයි බොහෝට ලැබෙන්න පුළුවන්. ඒව ලැබේ නමුත් ඒක 0.31කට කලින් ලැබෙන්නේ නැතු ඊළඟ අවුරුද්දේ ලැබෙන්න පුළුවන් බොහෝ වෙලාවට. ඒ ප්‍රමාද වුණොත්. නමුත් දැන් රජය විශාල උත්සාහයක් ගන්නවා හැකි පුළුවන් තරම් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට. එහෙම ක්‍රියාත්මක වුණොත් අපිට අර එතනට යන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන වෙන ක්‍රමයක් තියෙනවා සංචිත ගොඩනගා ගැනීමට. ඒක ඒ අනුව අපි බලනවා අපිට මේ මට්ටමට යන්න පුළුවන්ද කියන ගියේ නැහැ කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද හේතුව අපි මුල්ලාර මුදලේ වැඩසටහනේ තියෙන්නේ net internal resource කියන එක අර නෙගටිව් තිබිච්ච එක පොසිටිව් වෙලා යම් කිසි ටාගට් එකක් ඒක පැහැදිලිවම අපිට ළඟ කරන්න පුළුවන්. මෙවර මුදල් ප්‍රතිපත්ති තීරණය පොලියන් පාත ව්‍යාකරණ තබා ගැනීමට ප්‍රධාන වශයෙන් හේතු වුණේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සල්කා බැලුවාම මේ වෙනකන් පවත්වාගෙන ලිහිල් මුදල් ප්‍රතිපත්තියේ ප්‍රතිඵලයක් ලෙස බලාපොරොත්තු වෙච්ච ආකාරයටම යම් කිසි ආකාරයකට එහි ප්‍රතිඵල ආර්ථිකයට යම් කිසි ආකාරයකට මේ පරිවර්තන වෙලා තියෙන කියලා පේනවා. උදාහරණයක් විදිහට පුද්ගලිකාංශයේ ණය නියමිත ආකාරයට පුද්ගලිකාංශයේ ණය දැක තම හොඳින් ණය සියලුම ශේෂ්ත්‍රවලට තම පුළුල් පදනමක් යටතේ ණය ලබා දීම බැංකු ශේෂ්ත්‍රය කරලා තියෙනවා. ඒත් එක්කම ආර්ථික ක්‍රියාකාරීත්වය පහුගිය කාර්තුවේ 4.9ක ඒ වගේම දැනට පේන අර ෆෝර්ඩ් ලුකින් ඉදිරියට පේන ඒව දිහා බලුවහම මේ තියෙන ඒ ට්‍රෙන්ඩ් එක ආර්ථික ක්‍රියාකාරීත්වය යම් කිසි ආකාරයකට ඒ ආකාරන පවතිනයි කියලා පෙනීමක් තියෙනවා. ඒත් එක්කම ප්‍රධානම කරුණ තමයි මුදල් ප්‍රතිපත්ති තීරණය කිරීමේදී අපිට අපේ උද්දමන ඉලක්කය වන 105 මට්ටමට ළඟා වීමට ඒ යන මාර්ගය අපි කලින් බලාපොරොත්තු ආකාරයටම 105 මට්ටමටම ලබන අවුරුද්දේ ඇවිල්ලා ඒ මට්ටම ස්ථාර වීම සඳහා
මේ තියෙන මුදල් ප්‍රතිපත්ති අපි තියෙන multiple stance එක තවදුරටත් වෙනස් කිරීමට අවශ්‍ය නැහැ කියන ඇසෙස්මන්ට් එක අනුව මුදල් මණ්ඩලය තියෙන කළා තියෙනවා මේ මුදල් ප්‍රතිපත්ති දැනට පවතින ඒ පොලි අනුපාතය තමයි අදාළ ගැළපෙන දැනට තියෙන දත්ත අනුව සහ ඉදිරියට අපට පේන විදිහට ඊළඟ මාස 12-18 ඇතුළත කොහොමද ආර්ථික ක්‍රියාකාරීත්වය කොහොමද ණය රජයට සහ අනිකුත් පොලි අනුපාත වෙනස් වෙන ආකාරය විශේෂයෙන් උද්දමනය කොහොමද මේ ඒ ආකාරයට එන්නේ ඒත් එක්කම විදේශ අංශයේ balance of payment exchange rate එක සහ current account surplus ඒ වගේ දේවල් බැලුවාම අපි බලාපොරොත්තු වූ මට්ටමේම තියෙන නිසා මේක appropriate සහ අදාළයි කියලා ඒ අනුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කරා මේ වෙනසක් නොකරන්න ඒත් එක්කම ඊළඟ වාරයේ නැවතවරක් මේ ඒක අපි රිවිව් එක ඇසෙස්මන්ට් එක කරා මේ අවස්ථාවේදී ඒ වෙලාවට ඒක වෙනසක් තියෙනවා නම් අපි යම් කිසි වෙනසක් කරන්න පුළුවන්. නමුත් මේ අවස්ථාවේදී අපි හිතන්නේ මුදල් ප්‍රතිපත්ති තීරණය තාමත් යෝග්‍ය සහ ඉදිරිය පේන ආකාරයට ගැලපෙන ආකාරයට තීරණ කරන පදනමක් තමයි මේ තීරණය අරන් තියෙන්නේ.